ලෝකයේම බලවත් රාජ්‍යයක නායකයෙක් තමන්ගේම රටේදී පැහැර ගන්න පුළුවන් කාටද? වෙනසුලියාවේ සිදු වූ අදාහගත නොහැකි මෙහෙයුමත් සමග ලොවම භීතියෙන් කතා කරන ඒ නම ඩෙල්ටා බලකාය. නිල වශයෙන් ෆස්ට් SFOD ලෙස හැඳින්වෙන මෙය නාවික හමුදාවේ නේවි සීල්ස් ඒකකය නෙවෙයි. මේ ඇමරිකානු යුද හමුදාව සතු අතිශය රහසිගත ලොව ප්‍රබලතම විශේෂ මෙහෙයුම් ඒකකයයි. මොවුන්ගේ පැවැත්ම පවා වසර ගණනක් යන තුරු ලෝකයට රහසක්ව පැවතුනා. ඩෙල්ටා සිබිලක වීම යනු මනුෂ්‍ය ශක්තිය සීමාවන් ඉක්මවා යාමකි. අයදුම් කරන දක්ෂතම සෙබළුන්ගෙන් 90%ක්ම හඹා යන මේ හීනය අතරමඟදී බිඳ වැටෙනවා. එක් සෙබළුක පුහුණු කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 30කට අධික මුදලක් රජය වැය කරන්නේ නිකම්ම නෙවෙයි. ඔවුන් හුදෙක් වෙඩි තබන්නන් නොව භාෂා කිහිපයක් කතා කළ හැකි ඕනෑම සංස්කෘතියක් මැද නොපෙනී සිටිය හැකි බුද්ධිමතුන්. මොවුන්ගේ රහස්‍යතාවය කොතරම් දෙයක් තම ජනාධිපතිවරයා අතුරුදහන් වී ඇති බව වෙනසියුලානු රජය බව දැනගත්තේ ඇමරිකානු ජනාධිපතිවරයා එය ලෝකයට හෙළි කළ පසුවයි. රුපියල් කෝටි 3ක් පමණ වටිනා අති නවීන තාක්ෂණයෙන් සන්නද්ධ මේ සෙබළුන් ඕනෑම රාත්‍රියක ඕනෑම තැනකට නොපෙනී කඩා වැදීමට සමත්. සදාම් හුසේන් අල්ලාගත් ඔපරේෂන් රෙඩ් ඩවුන් සිට අල් බිග්ඩෑඩ් අවසන් කළ මෙහෙයුම දක්වා ලෝක ඉතිහාසයේ වෙනස් කළ මොහොතවල් පිටුපස සිටින්නේ මේ අද්භූත කණ්ඩායමයි. බ්ලැක් හවුක් ඩවුන් සිදුවීමෙන් ලෝකයේ මොවුන් ගැන දැනගත්තත් ඔවුන් කළ මෙහෙයුම් වලින් අප දන්නේ අයිස්කන්ධක මුදුන වැනි ඉතා සුළු ප්‍රමාණයක් විතරයි. ත්‍රස්තවාදීන්ගේ බියකරු සිහිනය ඩෙල්ටා බලකාය. ඔවුන් සෑම විටම ඔබ අසල සිටිය හැකි. නමුත් ඔබට ඔවුන් කිසිදා දැකගත නොහැකි වුණු ඇත. ෆලෝ කරලා තියාගන්න සයිඩෝෆියා.